කොහොමද ඉතින් ඔයාලට සිනහවුස් LK YouTube channel වල ආදරෙන් පිළිගන්නවා. අපි මෙතෙක් දවසක් ඔයාලට වීඩියෝස් ගෙනාවේ AI කටහඬකින්. ඉතින් අපේ නරඹන්නම් ගොඩක් දෙනෙක් ආරාධනා කරලා තිබුණා මගේම කටහඬින් තව ඉස්සරහට වීඩියෝස් ගේන්න කියලා. ඉතින් ඒකට අපි අමතක වෙලා අද ඉඳන් ඔයාලට මගේ කටහඬින් තමයි වීඩියෝස් අරගෙන ඉන්නේ. කනහට ඉතින් හොඳ නැද්ද කියලා මන් දන්නේ නැහැ. මම හිතනවා ඒක ඔයාලට අතරට සමීප වෙයි කියලා. ඉතින් මතක් කරනවා ආදරයෙන් සිනහවුස් LK අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ඒ වගේම අපේ සිනහවුස් YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරයෙන් මතක් කරනවා. අපි ඔයාලට අරගෙන එන්නේ මෙතෙක් කවුරුවත් review නොකරපු අලුත් චිත්‍රපට. සහ අපිට කොත්ත චිත්‍රපට බලුවත් අපි ඒවා බලනවා විතරයිනේ. අපිට ඒවා මේ කොනෙන් බලලා මේ පැත්තෙන් තියුවම චිත්‍රපටේ බලලා ඉවරයි. කිසිම දෙයක් අපේ හිතට යන්නේ නැහැ, අපිට ඒක වැදින්නෙත් නැහැ. නේද? ඒකස අපි චිත්‍රපටයකින් ගන්න පුළුවන් දෙයක් අපි උකහා ගන්නවා. ඒක නිසා තමයි සිනහවුස් LK අපි අනික් කට්ටියට වඩා පොඩ්ඩක් වෙනස් විදියට ඔයාලට අලුත් චිත්‍රපටි අරගෙන ඉන්නේ. ඉතින් මතක් කරනවා මේ හැම චිත්‍රපටයකම ඔයාලගේ ජීවිතයක් ගන්න. නිකම් බාලම විනාඩි 15ක 20කින් බාල එක ඉවර කරන්න නැතුව ඔයාලගේ ජීවිතයක් අරගෙන මේ චිත්‍රපටය බලලා අවසන් කරන්න. ඉතින් මතක් කරනවා අපිත් එක දිගටම රැඳී ඉන්න කියලා. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා අපිට කමෙන්ට් එකකින් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒවා ඉතා ගෞරවයෙන් යුතුව අපි ලබා ගන්නවා. එහෙම කරපු කමෙන්ට් එකකින් තමයි අපි මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න හැදුවේ. AI කඩකින් වීඩියෝස් කරාම ඉක්මනින්ම ඔයාලට ඉක්මනටම වීඩියෝස් අපිට අරගෙන එන්න පුළුවන්. පොඩි වෙලාවක් යන්නේ නැහැ. නැත්තම් වොයිස් කරනකොට ටික වෙලාවක් අපිට යනවා ඒක එඩිට් කරන්න, ඊට පස්සේ වොයිස් කරන්න, සදුස් කරන්න, ඒ වගේ ගොඩක් දේවල්. ඒකයි පොඩි ලේට් එකක් තියෙන්නේ. ඉතින් කමන්නේ ඔයාලගේ අදහසට අපි ගරු කරලා අද ඉඳන් අපි ඔයාලට මගේ කටහඬෙන් මගේ නැචරල් වොයිස් එකෙන් ඔයාලට වීඩියෝස් අරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා, ඒ වගේම ජීවිතේට යමක් ගන්න කියලාත් ආරාධනා කරනවා. එහෙනම් අපි යමු අලුත් කතාවට. ඔයාලට මතක නේද අපි රිව්යු කරු රෙඩ් සූස්? ආන්නේම කතාවක් තමයි මේ කතාවේ තියෙන්නේ. ඒකේ තියෙන රතු සපොත් ජෝඩුවක්, මේකේ තියෙන රතු ගවුමක්. ඉතින් මේ රතු ගවුම අදින කෙනෙක් නම් මරණයෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ. හැමෝටම මරණ සිද්ධ වෙනවා. ඉතින් මේ චිත්‍රපටය තමයි 2018 වර්ෂයේ නිකුත් වූ ඉන් ෆැබ්‍රික් කියන ඉංග්‍රීසි චිත්‍රපටිය. මේකට IMDb අගේ 6.1ක් හිමි වෙලා තියෙනවා. අපි යමු කතාවට. චිත්‍රපටය ආරම්භ වන්නේ කාන්තාවක් පෙන්වමින්. ඇයගේ නම ශීලා. ශීලා බැංකුවක රැකියාවක් කරන ගමන් ජීවත් වෙන කෙනෙක්. මෑතකදී ඇය දික්කසාද වුණා. දැන් ජීවත් වෙන්නේ ඇයගේ පුතා සමග. ශීලාට ඇගේ වැඩස්ථානයේ ඉහළ නිලධාරියා නිතරම දෝෂාරෝපණ කරමින් ගැටු දමනවා. ඇගේ වරදක් තිබුණත් නැති වුණත් ඒ සියල්ලටම ඇයට දරා ගන්න වෙලා තියෙනවා. ගෙදර පවත්වාගෙන යන්නේ ඇය තනියම නිසා මේ හැම දෙයක්ම ඉවසන්න යට. ඇය තනියම ජීවත් වූ නිසා විවාහ වීමට පුවත්පතක දැන්වීමක් බලනවා. ඇයගේ ඡායාරූපයක් කෙනෙකුට යවනවා. පසුව ඔවුන් හමුවීමට සැලසුම් කරගන්නවා. ඒ අතරතුර ශීලා වැඩවලට නැඹුරු වෙලා ඉන්නවා. එසේම ටීවී එකකින් කඩයක් විකිණීමට දැන්වීමක් දකිනවා. ඒක ඇඳුම් කඩයක්. අසාමාන්‍ය දේ නම් එම විකිණීමට එක විශේෂ ඇඳුම සඳහා පමණක් බව. ශීලාට ඒ ඇඳුම කැමති වෙලා ඇය ඉතා ඉක්මනින් ඒට ආකර්ෂණය වෙනවා. ඒ නිසා ඇය ඒ ඇඳුම ගන්න තීරණය කරනවා. ශීලා ඒ ඇඳුම ගන්න කඩේට යනවා. එෙහිදී ඇය කඩේ හිමිකාරී හමු වෙනවා. ඇයගේ නම මිස් ලක්මෝර්. ඇය ශීලාට කියනවා ඇඳුම ගන්න උදව් කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇය කඩේ තිබු ලස්සන රතු ඇඳුම ශීලාට පෙන්වනවා. ශීලා ඒ ඇඳුම පළමු නිරීක්ෂණයම කැමති වෙනවා. ඇය ඒ ඇඳුම පිටෝන් කරන කාමරයට යනවා. මිස් ලක්මෝර් කියනවා මේ ඇඳුම ඇඳගෙන ඔබ කොහේ හරි ගියොත් ඒ දිනේ ඔබට කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. ඒක අහලා ශීලා ඒ ඇඳුම මිලදී ගන්න එකට එකඟ වෙනවා. ඇය ඇඳුම අරගෙන ගෙදරට ආපසු යනවා. ඇඳුම ඇඳගෙන සූදානම් වෙලා ශීලාගේ පුතාට කියනවා තමන් වැදගත් වැඩකට පිටත යනවා කියලා. බඩගිනි වුණොත් පිට්ජකේ කැම තියෙනවා කියලා කියනවා. එහෙම කියලා ශීලා ගෙදරින් පිටත් වෙනවා. මේ අතරතුර මිස් ලක්මෝර් දුරකථනයකින් කෙනෙකුට ශීලාගේ නම, දුරකථන අංකය සහ ලිපිනය දෙනවා. ඇය කළු මායාවන් කරන කෙනෙක් කියලා පේනවා. ශීලා අවන්හලකට යනවා. එෙහිදී ඇය ඡායාරූපයේ වූ පුරුෂයා හමු වෙනවා. ඒ පුද්ගලයා ඊටමත් රළු හැසිරීමක් කරනවා. ශීලාත් සමග හරි විදිහට කතා කරන්නවත් නැහැ. ශීලා කතා කරන උත්සාහ කරත් ඔහු ඇයව නොසලකා හරිනවා කියලා එයාට තේරෙනවා. ඒ නිසා ශීලාට හිතට ගොඩක් අමාරු වෙනවා. ඇය වහම් තේරුම් ගන්නවා මේ මනුස්සයා තමාන්ට සුසු නැති බව. ඇය ඔහු ප්‍රතික්ෂේප කරලා ගෙදරට එනවා. ගෙදරට පස්සේ රතු ඇඳුම ගලවද්දී ශීලාගේ ශරීරයේ කැලල් රැලි පේනවා. නමුත් ඇය ඒක නොසලකා හරිනවා. ඇඳුම් සෝදන වොෂින් මැෂින් එකට දානවා. ඒත් ඒ වෙලාවේ අමුතු ශබ්ද මැෂින් එකෙන් ඇහෙනවා. පසුව මැෂින් එක කැඩෙනවා. මැෂින නවත්තන්න යද්දී ශීලාගේ අත කැපෙනවා. ඒකෙන් ගොඩක් ලේ යනවා. ඒ වගේම ආයි පෙනෙන අපේ බැංකුව. බැංකුවේදී ශීලාට නැවත දෝෂාරෝපණය ඇති වෙනවා.
ඔබ ගනුදෙනුකරුවන් අත්හන විදියට අපි කැමති නැහැ කියලා ඒ සේවකයාගේ ලොක්කෝ කියනවා. ඇයට අපහාස කරන අත්හන විදිය ගැන ලියපු කඩදාසියක් දෙනවා. ඊළඟට ඒකෙන් දැඩි වේදනාවක් ඇති වෙනවා. නමුත් ඇය කිසිවක් කියන්න බෑ. ඇය මාව විමර්ශ කරගන්න උත්සාහ කරනම් කියලා එතනින් යන්න යනවා. පසුව ඇඳුමේ ප්‍රමාණය වෙනස් කරගන්න ශීලා නැවත කඩේට යනවා. එහිදී මේ ඇඳුම එක ප්‍රමාණයකින් පමණක් තියෙන බව දැනගන්නවා. තවත් ප්‍රමාණ නැහැ. මෙම ඇඳුම ඇඳලා මොඩලින් කරන කාන්තාව මිය ගිය බවත් ඇය දැනගන්නවා. ඒක අහලා ශීලා ගොඩක් භීතියටත් බයටත් පත් වෙනවා. පසුව ශීලා නැවතත් පුරුෂයෙකු හමුවීමට යනවා. මේ පුද්ගලයා පෙර කෙනා වගේට වඩා ගොඩක් හොඳයි. ඔහු හදවතින් හොඳ මිනිසෙක්. ශීලාට ගෞරවයෙන් සලකනවා. ඒ වගේම හැසිරෙනවා. ශීලා ඔහුගේ හැසිරීම වලට කැමති වෙනවා. ඒ නිසා ඇය ඔහුව විවාහ කරගන්න තීරණය කරනවා. ඒ අතරතුර ශීලාගේ පුතා සහ ඔහුගේ ගැහැණු මිතුරිය ගෙදර තනියම ඉන්නවා. ඒ වෙලාවේ රතු ඇඳුම ඒ ගැහැණු ළමයාට ප්‍රහාරයක් එල්ල කරනවා. ඇය ඒක තමාගේ සිතුවිල්ලක් වෙන්නේ නැති කියලා හිතන්න උත්සාහ කරනවා. නමුත් ඇය දැඩි භීතියටපත් වෙනවා. පසුප්‍ර පෙන්වන්නේ ශීලා සහ අර අලුත් පුද්ගලයා නර්තන කරන අවස්ථාව. ඔවුන් එකිනෙකාගේ හැසිරීම වලට ගොඩක් කැමති වෙනවා. පසුව ඔවුන් ගෙදරට යනවා. ශීලා රතු ඇඳුම ගැන ඔහුට කියනවා. මේ ඇඳුම මට අමුතුයි වගේ දැනෙනවා කියලා. ඔහු කියනවා නෑ මට ඔබේ මේ ඇඳුමෙන් බලන්න ඕන කියලා කියනවා. ශීලා මුලින්ම අකමැති වුණත් ඇඳුම පසුව ඇඳ ගන්නවා. ඔවුන් එකට කාලය ගත කරනවා අපිට පේනවා. පසුව ශීලා ඇඳුම ගලවනවා. ඒ වෙලාවේ ඇඳුම තනියම එක ස්ථානයකින් තවත් ස්ථානයකට ගමන් කරන බව අපිට පේනවා. ඊළඟට උදේ ඔවුන් දෙන්න ඇවිදින යනවා. එහිදී බල්ලෙක් ශීලාට බුරනවා. බල්ලා කඩා පැනලා ඇය තුවාල කරනවා. ඒ අතර ඇඳුමත් ඉරි යනවා. ගෙදර ආපසු ආවට පස්සේ ශීලාගේ පුතා රතු ඇඳුම අරගෙන එනවා. ශීලා කියනවා මේ ඇඳුම ඉරි ගියා කියලා. ඕක කුණු කුඩට දාන්න කියලා ඇය කියනවා. නමුත් පුතා කියනවා නෑ අම්මේ මේ ඇඳුම හොඳට තියෙනවා කියලා. ඇඳුම පෙන්වද්දී ඒක අලුත් වගේ පේනවා. ශීලා ඒක දැකලා ගොඩක් පුදුමයටපත් වෙනවා. ඇය ඇඳුම ආපහු දෙන්න කඩේට යනවා. නමුත් ලක්මෝර් ඒක බාර ගන්න අකමැති වෙනවා. මේක ආපසු ගන්න බෑ කියලා කියනවා. එම්පර් ශීලා සහ ඒ පුද්ගලයා එක රාත්‍රියක් එකට ඉන්න තීරණය කරනවා. ඇය ඒ ගැන පුතාට කියලා යනවා. ගමන අතුරු ඇඳුම සූකේසින් පිටතට පැමිණෙනවා අපිට පේනවා. ඒක ආසේ පියවන්න පටන් ගන්නවා. ඇය මාර්ගයේ ඩමියක් දැකලා හදිසියෙම බ්‍රේක් කරනවා. කාර් එක පාරෙන් බැහැර වෙලා දැඩි අනතුරක් ලක් වෙනවා. ශීලා ඉතින්දී මිය යනවා. පොලිසිය ශීලාගේ මරණය ගැන පුතාට දැනුම් දෙනවා. කාලයක් ගත වුණාට පස්සේ එම රතු ඇඳුම නැවතත් කඩේක විකිණීමට ඇති බව අපිට පේනවා. එක මැකැනික් කෙනෙක් තමාගේ පෙන්වචන දෙන්න ඒ ඇඳුම මිලදී ගන්නවා අපි දකිනවා. පසුව ඔහු සාදයකට යනවා. ඔහු නිර්පරාධී පුද්ගලයෙක්. මිතුරන් ඔහුට බීම වැඩිය පාලනය කරවලා රතු ඇඳුම අඳින්න කියලා බර කරනවා. ඔහු ඇඳුම අඳගත්තට පස්සේ සියල්ලම ඔහුට විහිළු කරලා බීරපත් කරනවා. ඔහුට වමනය වෙලා බිම වැටෙනවා. ඊළඟ දවසේ ඔහු සිහිය ලැබුව විට පෙන්විටිය ඔහු හමු වෙන්න එනවා. ශීලාට තිබූ ලේ පැල්ලම් සහිත රැලි වගේම රැලිත් ඔහුගේ ශරීරයේ පේනවා. ඔහුගේ වැඩ කරන ස්ථානයේ කිසිම හේතුවක් නැතුව ඔහුට දෝෂාරෝපණය වෙනවා කියලා අපිට පේනවා. එක් දිනක් ඔහු මැෂිනයක් අලුත්වරයක් කරන කාන්තාවක් ගෙදර යනවා. ඇය ඔහුට විහිළු කරන උත්සාහ කරත් ඔහු ඒක නොසලකා හරිනවා කියලා අපිට පේනවා. ඔහු හිත අහිංසක පුද්ගලයෙක් කියලා අපිට පේනවා. රාත්‍රියේ ඔහු සහ පෙන්විට නිදාගෙන ඉද්දී රතු ඇඳුම අහසේ පියඹනවා කියලා අපිට පේනවා. ඊළඟ දවසේ උදේ පෙන්විට ඇඳුම ඇඳගෙන ඉන්නවා පේනවා. ඇය ඇඳුමට හොඳින් ගැලපෙනවා. පසුව ඒක වොෂින් මැෂින් එකට දානවා. ඒ අතර පෙන්විට නැවත කඩේට යනවා. ගෙදර වොෂින් මැෂින් එක කැඩී ඇති බව ඇඩ් දකිනවා. ඊළඟ දවසේ මැකැනික් රැකියාවෙන් ඉවත් කරනවා. ඒ අතර ඔහු ණය ගන්න ශීලා වැඩ කරපු බැංකුවට යනවා. එෙහිදී ඔහුට ණය නොදී රැකියාවක් ලබා දීමට යෝජනා කරනවා. පසු ඔහු ගෙදරදී ආපසු වෙනවා. එෙහිදී ටීවී එකෙන් එම කඩේ දැන්වීම නැවත නැවතත් පෙන්නනවා. ඒ අතර පෙන්විටිය කඩේ ඇඳුම් ගන්නවා කියලා අපිට පේනවා. ලක්මුල් කඩේ වහන යන බව කියනවා. නමුත් පසුව කඩේ වේලාව දිගු කරලා ඇයට ඇඳුම් ගන්න ඉඩ දෙනවා. පෙන්විටිය Taman දැකපු භයානක සිහිනයක් ලක්මෝට කියනවා. ලක්මෝර එක විහිළුවක් කරගත්තත් ඇත්තටම ඒ ගැන ඇයට දැනුම තියෙනවා. ඉන්පසු ගැටුමක් ඇති වෙලා කඩේ ගිනි ඇවිලෙනවා. පෙන්විටිය ඇඳුම් මාරු කරන කාමරේ සිර වෙලා ගිනි ඇවිලී මිය යනවා. මැකැනික්වත් වායු කාන්දුවක් නිසා මිය යනවා. අවසානට ලක්මෝර් ලිෆ්ට් එකෙන් පහළට යනවා අපිට පේනවා. රතු ඇඳපු සියලුම දෙනා මායටපත් වූ පුද්ගලයන් දකිනවා. ඔවුන් සියල්ලම තමන්ගේ ලෙයින් ඇඳුම් සිවි කරමින් ඉන්නවා. ඇය ඒක දැකලා සතුටුපත් වෙනවා. ඇඳුම නැවතත් නව කුදු සොයා යන බව අපිට පේනවා. මෙතනින් චිත්‍රපටය අවසන් වෙනවා. ඉතින් මේ කතරෙන් අපේ ජීවිතේ ගතවගේ දේවල් බොහොමයක් තියෙනවා. දකින් දේවල් තමන්ගේ කරගන්න යෑමෙන් තමාටත් තමන්ගේ හිතවත් අයටත් ගැටලුකාරී දේවල් ඇති විය හැකි බව. මිනිසුන් වෙනස් වන බවත් හැම කෙනාම එක වගේ හිතන්නේ නැති බවත්. ඉතින් ලෝභය විනාශයට මුල පුරන බවත් මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් අලෙවි කිරීම නොකළ යුතු බවත්
පාරිභෝගිකයාට ඉතා උසස් දේවල් පමණක් ලබා දිය යුතු බවත් වගේ කරුණු අපිට කතා වෙනවා. අවසාන වශයෙන් දෙයක් කරන්න කලින් හොඳින් සිතාමතා කටයුතු කළහොත් ඉන් යහපත් ප්‍රතිඵල ලැබෙන බවත් එනම් කරුණු අපේ ජීවිත ගතයගේ හොඳ ආදර්ශ වෙනවා. ඉතින් ඒ වගේ මතක් කරනවා Cine House අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. ඒ වගේම ඔබේ අදහස් යෝජනා චෝදනා සියල්ලම comment section එක open කියලා කියනවා. ඉතින් ආයෙමත් මේ වගේ අලුත් movie එකකින් හමු වෙමු. ගිහින් එන්න. See you soon.